Hi guys, welcome back to True Vibes. ඉතින් ඔන්න මං අද යන්න හදන අයර්ලන්ඩ් වල UNESCO තියෙන The National Rebellion Center එක බලන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකක්ද මේ Rebellion Center එක කියලා කියන්නේ, මොනවද මේ මියුසියම් එක ඇතුලේ තියෙන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු Rebellion Center එකට. අයර්ලන්තේ කවුන්ටි වෙක්ස්පෝර්ඩ් ප්‍රදේශයේ ඉනෙස්කෝති කියන නගරයේ තියෙන The National Rebellion Center එක කියලා කියන්නේ අයර්ලන්ත ඉතිහාසයේ වැදගත් මියුසියම් එකක් වගේම හෙරිටේජ් සෙන්ටර් එකක්. මේක සම්පූර්ණයෙන්ම 1798 ආයිරිෂ් රෙබලියන් එක ගැන නිර්මාණය කරලා තියෙන තැනක්. ඉතින් 1798 රෙබලියන් එක කියලා කියන්නේ බ්‍රිටිෂ් රූල් එකට විරුද්ධව ආයිරිෂ් ජනතාව කරපු විශාල කැරැල්ලක්. මේ විප්ලවයට බලපෑම ලැබුණේ ඇමරිකන් රෙවලූෂන් සහ ෆ්‍රෙන්ච් රෙවලූෂන්ස් වලින්. ඒ කාලේ ආයිරිෂ් රෙවලූෂන්ස් ලගේ ප්‍රධානම අදහස වුණේ නිදහස සහ සමානාත්මතාවය ලබා ගැනීම. මේ සෙන්ටර් එක ඇතුළට ගියාම සාමාන්‍ය මියුසියම් එකක් බලනවා වගේ නෙමෙයි. ඉතින් 1798 රෙබලියන් එකේ අපිත් නිකන් ඒ කැරැල්ලත් එක්ක යුද්ධ කරනවා වගේ ෆීල් කරන්න පුළුවන් විදියට මොඩර්න් ටෙක්නොලොජි එකක් යූස් කරලා තමයි මේ මියුසියම් එක හදලා තියෙන්නේ. මෙතන තියෙන ෆේමස්ම ඇට්‍රැක්ෂන් එක තමයි Battle of the Vinegar Hill කියන එක්ස්පීරියන්ස් එක. ඉතින් 1798 රෙබලියන් එකේ ප්‍රධානම සහ රුධිර පූර්ණම බැටල් එකක් විනගර් හිල් වලදී වෙලා තියෙනවා. ඉනෙස්කෝති ටවුන් එක අසල තියෙන මේ කන්දේ ආයිරිෂ් රෙබල්ස්ලා සහ බ්‍රිටිෂ් ආර්මි එක අතර දරුණු සටනක් සිදු වෙලා තියෙනවා.
මෙතන සවුන්ඩ් ඉෆෙක්ට්ස්, ලයිට්නිං, විෂුවල් සහ 4D ටෙක්නොලොජි එකක් යූස් කරලා බැටල් එක නැවත ක්‍රියේට් කරලා තියෙනවා. විසිටර්ස්ලට යුද්ධයක් මැද ඉන්නවා වගේ ෆීලින් එකක් තමයි මේ මියුසියම් එක ඇතුළට ගිහාම තියෙන්නේ. ඉතින් මේ මියුසියම් එක ඇතුලේ ආයිරිෂ් රෙබෙල් ලීඩර්ස් ලගේ කතා, බ්‍රිටිෂ් ආමි එකේ හිස්ටරි එක, රෙබෙලියන් ටයිම්ලයින්ස්, ඕල්ඩ් මැප් සහ හිස්ටොරිකල් ඩොකියුමන්ට්ස් වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. මේ මියුසියම් එක ඇතුලේ 1798 කාලයේ භාවිතා කරපු පරණ ආයුධ සහ සටන් උපකරණ වගේ දේවලුත් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් ආයිරිෂ් රෙබෙලර්ස්ලා බොහෝ දෙනෙක් සිම්පල් වෙපන්ස් යූස් කරලා බ්‍රිටිෂ් ආමියකට විරුද්ධව සටන් කළා කියලා මෙතනදී ඔප්පු වෙනවා. ඒ වගේම මේ මියුසියම් එක ඇතුලේ ඔඩියෝ විෂුවල් ෂෝස්, ඉන්ටරැක්ටිව් ඩිස්ප්ලේස්, බැටල් රියැක්ෂන්ස් වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. කිසිම බෝරින් එකක් නැතුව මුළු මියුසියම් එකම බලන්න පුළුවන් අපිට. අයර්ලන්තයට ඇයි මේ ප්ලේස් එක වැදගත් වෙන්නේ? ඉතින් 1798 රෙබෙලියන් එකේ ආයිරිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් හිස්ටරි එකේ ටර්නින් පොයින්ට් එකක් කියලා සැලකෙනවා. ස්පෙෂලි ඔක්ස්ෆෝඩ් සහ ඉනෙස්කෝති ප්‍රදේශ මේ රෙබෙලියන් එකේ මේන් ඒරියාස් වෙලා තියෙනවා. මේ මුළු මියුසියම් එක බලලා ඉවර කරන්න සාමාන්‍යයෙන් පැයක් දෙකක් වගේ කාලයක් යනවා. ඔයා ඩබ්ලින් වල ඉඳලා නම් එන්නේ පැය එකමාරක් වගේ කාලයක් යනවා මේ රෙබෙලියන් සෙන්ටර් එක ළඟට එන්න. අයර්ලන්තයේ ෆ්‍රීඩම් ස්ට්‍රගල් එකේ රුධිරයෙන් ලියනු ඉතිහාසයක් අදටත් ජීවමානව දකින්න පුළුවන් තැනක් තමයි ඉනෙස්කෝති වල තියෙන The National Rebellion Center එක කියලා කියන්නේ. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න, like කරන්නත් අමතක කරන්න එපා ඕන්න.